எந்த ஒரு ஏடிஎம்மையும் பயன்படுத்துங்கள், தங்க நாணயங்களை வெல்லுங்கள். මේ වන විට දිවෙන ආසන්නයේ පැවති අඩුපිඩන කලාපය ශ්‍රී ලංකාවට උතුරු දෙසින් වන්නට තමයි ස්ථානගතව පවතින්නේ. මේ පද්ධතිය ක්‍රමයෙන් ශ්‍රී ලංකාවට උතුරු දෙසට ගමන් කරමින් තියෙනවා. අද අපි බලාපොරොත්තු වෙනවා අද සවස් කාලයේ වෙද්දී විශේෂයෙන් ඉන්දියානු තමිල්නාඩු වල ආසන්නයේදී මේ පද්ධතිය පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙයි කියන එක. ඒ වගේම මේ පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් බෙන්ගල් බොක්ක දෙසට තමයි ගමන් කරමින් පවතින්නේ. මේ පද්ධතියේ බලපෑම ශ්‍රී ලංකාවේ කාලගුණයට අද දිනේදීත් පවතිනවා. විශේෂයෙන් මේ බලපෑම නිසා තමයි මේ පද්ධතිය හමායන සුළං ප්‍රවාහය ශ්‍රී ලංකාව හරහා පවතින නිසා විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ වගේ පළාත් සහ දකුණු පළාතේ බොහෝ කොටස් වලට අද දිනේදීත් දවස පුරාම වගේ කඩින් කඩ වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 පමණ තරමක තද වැසි අපේක්ෂා කරන්න පුළුවන් අද දිනේදී. විශේෂයෙන් මතක් කරනවා මේ දිවෙන හරහා විටින් හමන තරමක තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනේදී පවතිනවා. විශේෂයෙන් මධ්‍යම කඳුකරේ බටහිර බෑව ප්‍රදේශ ආශ්‍රිත වගේම උතුරු මැද වයඹ සහ ත්‍රිකුණාමලය වගේ දිස්ත්‍රික්කවල විටින් හමන පැයට කිලෝමීටර් 30 40 පමණ තද සුළං අපේක්ෂා කරන්න පුළුවන්. මේ සම්බන්ධව ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරන්න කැමැති. කලුන්දා දෙපාර්තමේන්තුව මේ පද්ධතිය හැසිරීම පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසු වෙනවා. ඒ වගේම මේ පද්ධතිය ඉදිරි දින කිහිපයේ තවදුරටත් වර්ධනය වීමේ හැකියාව පවතින නිසා මේ පද්ධතිය බලපෑම විශේෂයෙන් ශ්‍රී ලංකාවේ නිර්දේශ කොටසට පවතින නිසා වැසි සහිත කාලගුණ තත්ත්වය අපිට විශේෂයෙන්ම ඔක්තෝබර් මාස 25 පමණ දක්වා අපේක්ෂා කිරීමේ හැකියාව තවදුරටත් පවතිනවා. මේ සම්බන්ධව කාලගුණා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන සම්බන්ධව ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කියන එක නැවතත් මතක් කරන්න කැමැති. ඒ වගේම දිවෙන වටා මුහුදේ තත්ත්වය ගත්තොත් විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සුළං ප්‍රවාහයේ වැඩිවීමක් මේ පද්ධතියේ වර්ධනයත් සමග අපේක්ෂා කිරීමේ හැකියාව පවතින විශේෂයෙන් කංකසන්තුරේ සිට ත්‍රිකුණාමලය හම්බන්තොට පුතුවිල් හරහා හම්බන්තොට දක්වා වලට බෙරන මුහුදු ප්‍රදේශවල සුළං මිලිමීටර් 50 කිලෝමීටර් 50 60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ මේ මුහුදු ප්‍රදේශවල වැසි පවතිනවා. මේ නිසා දීවර සහ නාවික ප්‍රජාව විශේෂයෙන් අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරන්න කැමැති. ඒ සමගම විශේෂයෙන් මතක් කරනවා බෙන්ගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවික කටයුතු වල දෙන බහුදින දීවර යාත්‍රා මේ පද්ධතියේ වර්ධනය සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. ඒ වගේම කාලගුණ දෙපාර්තමේන්තුවේ මේ දීවර සහ නාවික ප්‍රජාවට ලබා දෙන අනතුරු රැඟීම් සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක ඉල්ලා සිටින්න කැමැතියි.